උදේම නුවරින් නගිනකොට බස් එකට 7ට විතර ඇති වෙලාව ඊට පස්සේ අපි බස් එක නැග්ගේ නාවලපිටිය. නාවලපිටිය බස් එකෙන් නැගලා අපි නාවලපිටියෙන් බැස්සා. නාවලපිටියෙන් බැහැලා අපි නගින්න ඕනි ඊළඟට 12 භාගේ බස් එක. 12 භාගේ බස් එතරම් නවත්තලා තියෙනවා. අපි 12 භාගේ බස් එකේ නැග්ගා. ඊට කලින් අපි කන්නත් පොඩි දේවල් ටිකක් අරගෙන තමයි බස් එකට නැග්ගේ. නුවර ඉඳන් නාවලපිටියට එන්න එක්කෙනෙක්ට 160ක වගේ ටිකට් එකක් තමයි ගියේ. ඊට පස්සේ නාවලපිටියේ ඉඳලා 12 භාගේ බස් එකේ යන්න ඕනි අපි කබරගලට කියලා තමයි අපි ටිකට් එක ගන්න ඕනි. බස් එකේ කන්ඩක්ටර් කොහොම හරි අපිව එතනින් බස්සනවා. අපිට පුළුවන් එයාලට කියන්න කබරගලින් බස්සන්න කියලා. එතකොට එයාලා අපිව එතනින් බස්සනවා. කබරගලට යන්න නාවලපිටියෙන් ඉඳන් අපිට ගියේ ටිකට් එක එක්කෙනෙක්ට රුපියල් 90ක් වගේ. යන්න ගියේ විනාඩි 45ක වගේ වෙලාවක්. ඊට පස්සේ අපි බස් එකෙන් බහිනකොට මෙතන තියෙන දේවාලයක්. අපි බහින්න ඕනේ ඒ දේවාලය ළඟින්. දේවාලය ගාව ඉඳන් අපි ටිකක් යන්න ඕනේ උඩට. ඒ යන view එක මාර ලස්සනයි. තේ වතු පිටලා තියෙන්නේ. හරිම ලස්සනයි. හයික් එක පටන් ගන්න නම් අපි ටිකක් දුර පයින් යන්න ඕනි. බයික් වල යන කෙනෙක්ට නම් උඩටම බයික් එකේ යන්න පුළුවන්. උඩටම කියන්නේ පන්සලක් හම් වෙනවා. ඒ පන්සල ගාවට නිකන් අපිට පුළුවන් බයික් එකේ යන්න. අපි මගින් යනකොට අපිට යාළුවෙකුත් හම්බුණා. ඊට පස්සේ අපි ඉස්සරහටම ගියා. කොහොම හරි මට සමහරක් වීඩියෝස් ගන්න බැරි වුණා. ඔය මාත් එක්ක ගියා ප්‍රභාත් අයගේ vlog එක කරගෙන යන ගමන්. ඇත්තටම මට ගොඩක් වීඩියෝස් ගන්න බැරි වුණා. ඉස්සරහට බලන්න මම ඔයාලට වීඩියෝස් දාන්නම්. මම ගත්තු ඒ වගේ. ඔය අපි යන්න පටන් ගත්තට පස්සේ හම්බුණ පඩිපෙල්. යනකොටම මේ සමහරක් තැන්වල වතුර පාරවල් තියෙනවා. වතුර පුරව ගන්න හැම පුළුවන් වතුර නැති අයට. උඩට යනකොට කූඩල්ල වැඩි. අපි උඩටම වගේ යද්දී කොහොමත් පඩිපෙළ තමයි ගොඩක් තිබුණේ. ආය ඉන්න බැරිම තැන ඉඳගත්තා. ගොඩක් වෙලාවට ඉඳගෙන තමයි හිටියේ. පිටිපස්සෙන් මාව අර බලු පැටියත් අපිත් එක්ක. ඊට පස්සේ ටිකක් උඩට යනකොට මම දාගෙන ගියේ සුදු සපත්තු දෙකක්. මේ කොහොම හරි මඩ වගුරක් තිබ්බා. ඕකට කොහොම හරි මගේ සපත් දෙකක් ටිකක් ඩැමේජ් වෙලා කොහොම හරි උඩට ගියා. ඔය යනවත් එක්ක කොහොම හරි ලස්සන පාරක් තිබ්බේ. මඩ තිබ්බත් ඒ පාර හැන් ලස්සනයි. ඔය බලු පැටියත් අපිත් එක්කම උඩට යනකම් වගේ ආවා. එයා මං හිතන්නේ යන හැමෝමත් එක්කම යනවා උඩට. මේ අර කොහේ හරි හයික් එකක් යනකොට එහෙම කෙනෙක් හම්බ වෙනවනේ ඒ වගේ. ඊට පස්සේ අපිට හම්බුණා පොඩි ගලක් වගේ එකක්. ගලක් වගේ නෙමෙයි ගලක් ඒක. එතන ලිස්සනවා ගොඩක් වෙලාවට. මේ ප්‍රභාත් අයියා නම් දෙපාරක් විතර ලිස්සවුවා. මේ කොහොම හරි අපි උඩටම ගියා. උඩට යනකොට ඉතින් එක අකරතැබ්බවල් වුණා. ඕකයි උනේ. ඒ view එක හැබැයි මාර ලස්සනයි ළමයි. ෆයිනස් කැලයක් තියෙන්නේ. මාර ලස්සනයි. යන්න ඕනි අපි එතන එක බලන්න. ඒ තරම් ලස්සනයි. උඩ බලනකොට එහෙම මාර ලස්සනයි ළමයි. හරිද? කොහොම හරි අපි උඩට යනකොට මීදුම සෑහෙන්න පිරලා තිබ්බා. වැස්ස චුට්ටක් අඩු වෙලා තිබ්බේ දවස් ටිකේ. අපි යනකොට නම් කපල්ස් දෙකක් වගේ තමයි හිටියේ. කොහොම හරි අපි උඩටම ආවා කට්ට කාගෙන ළමයි. මං හින මාර කට්ටක් කෑවේ ප්‍රභාත් අයියා. මොකද මට මාර මහන්සි ළමයි. මං එහෙම හයික් යන්න නැගලම නැහැ. ඒකින් ඉන්න වෙන්නේ නැති. කොහොම හරි අපි උඩටම ආවා. Lisa. Guys, හොය ලස්සන පේනවා view එකේ. වීදුම වැහලා තියන්නේ. අල්ලහ පේන්නේ නැත්නම් view එකක් තියෙනවා ලස්සන.
ෂොක්. හරියටම වීඩියෝස් ගොඩක් ගන්න බැරි වුණා. මොකද වැස්සත් ආවා. ඊට පස්සේ ටික වෙලාවක් එතන ඉඳලා පොඩි පොඩි වීඩියෝ ටිකක් ගත්තා. උතන නම් වීඩියෝ එක කට් කරලා තියෙන්නේ වොයිස් කේස්. ළමයි ගණන් ගන්න එපා. ඊට පස්සේ අපි එතන ඉන්නකොටත් වෙලාව 12ට විතර ඇති. ආපහු පල්ලෙහාට යන්නත් ඕනි. ඒකින්ද ගොඩක් වෙලා එතන හිටියේ නැහැ. අපි පල්ලෙහාට යන්න හැබැයි පොඩ්ඩක් පොඩි වීඩියෝ කැලියක් ගත්තා. ඊට පස්සේ අපිත් එක්ක උඩටම එනකම් යාළුවෙක් ආවා අපිත් එක්ක. ඊට පස්සේ අපිත් එක්ක මෙයා පල්ලෙහාට ගියා ආපහු. කොහොම හරි අපි පල්ලෙහාට යන්න හදනකොටම වෙලාව 12ට විතර ඇති. ඒ වෙලාවටත් මීදුම තිබ්බා. ලස්සනයි. ඒ වෙලාවටත් මීදුම තියෙනවා. මං හිතන්නේ කොහොමත් මීදුම වෙලා තියෙන උඩම හින්දා. ඊට පස්සේ පල්ලෙහාට යන්න තමයි අපි ලෑස්තිනේ. ෆොටෝ ටිකයි වීඩියෝ ටිකයි ඔක්කොම අරගෙන. හයි ළමයි. අපි කන්ද නැගලා ඉවරයි. හයික් එක ඉවරයි අපේ. බෑ කී කොහොම හරි නැග්ගා. මාර ලස්සන තිබුණ view එකේ. කොහොම හරි ලස්සන view එකක් බලාගත්තා. මාර ලස්සනයි වටපිටාව මීදුමෙන් පිල්ලා තිබ්බා. ඉතින් මාත් එක්ක එකතු වෙලා හිටපු හැමෝටම thank you. vlog එක මුලින් නම් බලන්න. ආයෙ දවසක අලුත් vlog එකකින් හම්බෙමු.